ළමයි පේපර් එකේ එන්නකෝ අටවෙනි MCQ එකට විශාලත්වයේ සමාන දෛශික දෙකක සංප්‍රයුක්තය තනි දෛශිකයක විශාලත්වයට සමාන නම් එම දෛශික දෙක අතර කෝණය අහලා තියෙන්න අපේ. එතකොට මේ ප්‍රශ්නේ කියවද්දී ඔයාලට මතක් වෙන්න ඕනේ ළමයි. right? මේ ප්‍රශ්නේ කියවද්දී ඔයාලට මතක් වෙන්න ඕනේ අපි ඉගෙන ගන්නවා ළමයි ආනත දෛශික දෙකක සංප්‍රයුක්තය සඳහා සූත්‍රය. ඔයාලට මතක ඇති ඒ ලෙවල් මුල්ම කාලේ අපි කතා කරනවා ආනත දෛශික දෙකක සංප්‍රයුක්තය සඳහා සූත්‍රය. එතකොට මේ වගේ ආනත දෛශික දෙකක් තිබුණොත් අපි හිතමු p දෛශිකය සහ q දෛශිකය. p දෛශිකය සහ q දෛශිකය ආනත දෛශික දෙකක් θ කෝණයක් ආනත තිබුණොත් මේ දෙදෙනාගේ සංප්‍රයුක්තය සඳහා ප්‍රකාශනයක් අපි කතා කරලා තියෙනවා. හරිද? ඒ ප්‍රකාශනේ මතක තියෙන්න එපේ. මොකද්ද ප්‍රකාශනේ? සංප්‍රයුක්තය r නම් අපිට සම්බන්ධ වෙන්නේ r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ කියන ප්‍රකාශනේ 2pq cos θ කියන ප්‍රකාශනේ. ඒතර ඒ ප්‍රකාශනයෙන් අපිට මේක විසඳන්න වෙන්නේ. ওই ප්‍රකාශනය ආශ්‍රයෙන් තමයි විසඳන්න වෙන්නේ. ඒතර ගානේ දීලා තියෙන විදිහට විශාලත්වයේ සමාන දෛශික දෙකක්මයි තියෙන්නේ. ඒ විශාලත්වය සමාන දෛශික දෙකේ සංප්‍රයුක්තයත් අර තනි දෛශිකයක විශාලත්වයට සමානයි කියලා කියන්නේ. හරිද? ඒතකොට ළමයි හිතන්නකෝ තනි දෛශිකයක් සිම්පල් A නම් සංප්‍රයුක්තයක් සිම්පල් A කියන කතාව නෙවෙයි කියන්නේ. විශාලත්වයේ සමාන දෛශික දෙකක සංප්‍රයුක්තයත් අර තනි දෛශිකයක විශාලත්වයට සමානයිලු. එහෙනම් මම ගන්න එක තනි දෛශිකයක් සිම්පල් A නම් එහෙනම් සංප්‍රයුක්තයත් සිම්පල් Aම තමයි. එහෙනම් ළමයි මට විසදක් දිනනවා විසදනකොට එනවා තනි දෛශිකයක් සිම්පල් A කියලා ගත්තොත්. එතන මේකේ A වර්ග ධන A වර්ග ධන 2AA cos θ කියලා වෙනවා. ඔක සමාන වෙනවා ළමයි සංප්‍රයුක්තයත් Aම වෙන්න බෑ A වර්ගයට. එතකොට ළමයි එනවා මට A වර්ගය සමානයි මෙතන එනවා 2A වර්ගය ධන මෙතනත් එනවා 2A වර්ගය cos θ කියලා එනවා. ඔය ළමයට තේරෙන්න ඕනේ A වර්ගය පොදු නිසා කපලා දැම්ම එක මට. ඉතින් එන්නේ ළමයි 1 සමානයි 2 ධන 2යි cos θ කියලා එනවා. මේක සුළු කරාම මට එනවා ඍණ 1 සමානයි 2යි cos θ. එහෙනම් ළමයිනේ cos θ සමානයි ඍණ භාගයයි cos θ සමානයි ඍණ භාගයයි cos θ සමානයි ඍණ භාගයයි ගානේ දීලා තියෙනවා. 120 තමයි ඍණ භාගය වෙන්නේ කියලා. එහෙනම් කෝණය වෙන්න ඕනේ අංශක 120යි. කෝණය වෙන්න ඕනේ අංශක 120යි. ඒක නිසා පිළිතුර වෙන්නේ අංක 4 පිළිතුර. අංක 4 පිළිතුරත් එක්කලා අපිට ඉදිරියට යන්න වෙනවා. හරි. ඒ තමයි ප්‍රශ්නාංක 8 වෙනි එක. ප්‍රශ්නාංක 8 වෙනි එක. ඊට පස්සේ ඉන්න ළමයි ඊට පස්සේ ඉන්න ප්‍රශ්න අංක 14ට ප්‍රශ්නාංක 14ට ප්‍රශ්නාංක 14 තියෙන්නේ තප්පරයට මීටර 100ක ප්‍රවේගයෙන් චලනය වන ස්කන්ධයේ ග්‍රෑම් 20ක් වන උණ්ඩයක් ඉතා බැරති ලී කුට්ටියක් තුළට කාවැදී සෙන්ටිමීටර 50ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව නවතී. කුට්ටියෙන් උණ්ඩිය මත යෙදුණු මධ්‍යන්න ප්‍රතිරෝධී බලය අපෙන් අහන්නේ. හරිද? ඒතර උණ්ඩයක් තියෙනවා ග්‍රෑම් 20ක උණ්ඩයක් තප්පරයට මීටර 100කින් යන ගමන් ඉන්නේ. ඒක ලී කුට්ටියකට කාවැදිලා සෙන්ටිමීටර 50ක දුරක් ගමන් කරලා නවතින කතාවක් තියෙයි. ඒතර අපි ඔකට රූප සටහනක් ඇඳුත් ළමයි අපිට රූප සටහන අඳින්න වෙන්නේ. මෙන්න මේ වගේ රූප සටහන. ග්‍රෑම් 20ක උණ්ඩයක් තියෙන ළමයි ග්‍රෑම් 20ක උණ්ඩයක්. ඔක තප්පරයට මීටර 100කින් යන ගමන් තියෙන්නේ. තප්පරයට මීටර 100කින් යන ගමන් තියෙන්නේ. ගිහිල්ලා මේක ලී කුට්ටිය පසාරු කරගෙන ඒ ලී කුට්ටිය තුල උපරිමයට යන්න පුළුවන් වෙනවා කියන්නේ සෙන්ටිමීටර 50යි. සෙන්ටිමීටර 50ක් ගිහිල්ලා නතර වෙන කතාවනේ තිබ්බේ. ඔව් සෙන්ටිමීටර 50ක් ආවැදිලා නවතිනවා. එහෙනම් මේක සෙන්ටිමීටර 50ක් ගිහිල්ලා ළමයිනේ මෙන්න මේ වගේ තැනකදී උණ්ඩේ නිශ්චල වෙනවා. අපෙන් අහන්නේ මධ්‍යන්න ප්‍රතිරෝධී බලයනේ. මධ්‍යන්න ප්‍රතිරෝධී බලය අහලා තියෙන්නේ. ඒතර ඔය ළමයිට තේරෙන්න ඕනේ මේ ගාන කියවද මේකේ තියෙන කාර්ය සහ ශක්තිය අතර සම්බන්ධනේ තියෙන්නේ. ඇත්තටම වෙන්නේ උණ්ඩය මත ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක වීම නිසා
ඒක මන්දනය වෙලා නවතිනවා වෙන්නේ. ඒක මන්දනය වෙලා නවතිනවා. හැබැයි ඔය ළමයි දන්නවා අපිට ඕනම ගානක් හදන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි කාර්ය ශක්තිය අතර සම්බන්ධය. ඒ කියන්නේ ශක්ති සංසිතිය සහ කාර්ය ශක්තිය අතර සම්බන්ධය. ඕ වගේන් අපිට අමාරු ගණන් ඉක්මනට හදන්න පුළුවන් ලේසි. ඒතර ඇත්තටද මෙතන වෙන්නේ ඔයාලට තේරෙන්න ඕනේ යාන්ත්‍රික ශක්තිය අඩුවීමක් වෙලා තියෙනවා. මොකද ආරම්භයේදී චාලක ශක්තියක් තියෙනවා පැහැදිලිවම. අවසානයේදී චාලක ශක්තියක් නැහැ. ඒ කියන්නේ චාලක ශක්තිය තිබ්බ ශක්තියක් නැති වෙලා. ආරම්භයේදී තිබ්බ චාලක ශක්තිය අවසානයේදී නැහැ. ඒකට හේතුව වෙන්නේ ප්‍රතිරෝධී බලයට එරෙහිව කාර්ය සිදු කිරීමනේ. එහෙනම් මට ලියන්න පුළුවන් ළමයි. එහෙනම් මට ලියන්න පුළුවන් ප්‍රතිරෝධී බලයට එරෙහි කාර්ය. ප්‍රතිරෝධී බලයට එරෙහි කාර්ය. ප්‍රතිරෝධී බලයට එරෙහි කාර්ය. සමාන වෙන්න බෑ ළමයි යාන්ත්‍රික ශක්තිය අඩුවීමට. යාන්ත්‍රික ශක්තිය අඩුවීමට සමාන වෙන්න ඕනේ. යාන්ත්‍රික ශක්තිය අඩුවීමට සමාන වෙන්න ඕනේ. ඉතින් ප්‍රතිරෝධී බලයට එරෙහි කාර්ය මට ලියන්න පුළුවන් ළමයි බලයේ වතාවක් විස්ථාපනය. විස්ථාපනයේ සෙන්ටිමීටර 50 මීටර කරන 100න් බෙදන්න. යාන්ත්‍රික ශක්තිය අඩුවීම කියන්නේ චාලක ශක්තිය අඩුවීමනේ. එහෙනම් ඒකට එනවා භාගයයි MB වර්ගය. ස්කන්ධයේ ග්‍රෑම් 20යි කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න වෙනවා. ප්‍රවේගය වෙලා 100යි ඒකේ වර්ගය භාගයේ MB වර්ගය. මේක සුළු කරන්න ළමයි අපිට. මෙතන දෙකේවා 10යි. ඒ 10ට මෙතන 10ක් කැපුව හැකි. 100යි 100යි. විතර මට එනවා ළමයි 5F සමානයි 5F සමානයි CA වර්ගය ළමයි මෙතන 10 4ක් නේ හැදෙන්නේ 10 4 බෙදීම 10යි. එතන මේක 10 3යි. ඒ කියන්නේ F එන්නේ 10 බෙදීම 5ක්. ඒ කියන්නේ නිව්ටන් 200ක් කියන උත්තරයට එනවා. නිව්ටන් 200ක් කියන උත්තරයට එනවා. නිව්ටන් 200ක් කියන උත්තරයට එනවා. ඒක නිසා නිවැරදි පිළිතුර වෙන්නේ අපිට පස්වෙනි පිළිතුර නිවැරදි. පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ලියා ගන්නකො.